මිනිස්සු හරි ලේසියෙන් හිත කඩලා දානවා. කැඩිච්ච හිතක් ආයෙමත් හදාගන්න කාලයක් යනවා. නැත්තම් ජීවිත කාලෙටම බැරි වෙනවා. මොනවද කලේ කියලා නෙවෙයි. මොනවද නොකර කියලා අපගේ මීලියා. මේ විදිහට බලන්න මම කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට මොකද්ද කියන්න කියලා ඇත්තටම මේ වෙලාවේ හිතා ගන්න අමාරුයි. මම මෙච්චර කාලයක් මේ චරිතය ගැන කිව්වා. මම මෙතනින් එහාට මේ චරිතය ගැන මොකක් කියන එකක් නැහැ. මම දැන් අහන් ඉන්නයි කැමති. මේ ෆිල්ම් එක බලලා මේ පඩි 10 15 බැහැගෙන එනකොට මම අහපුවත් එක්ක මට හිතෙනවා මම මෙතනින් එහාට කතා කරන්න ඕනේ නැහැ කියලා. මොකද මේ චරිතය ගැන මිනිස්සු කතා කරයි, ඔබ කතා කරයි. මේ චරිතය සත්‍ය කියන චරිතය ලියපු විශාන්ති අක්කා කියපු විදිහට සත්‍ය කියන්නේ හරි ලස්සන නමක්. මේ චරිතය සත්‍ය නම් ස්විච් පපුවට ඔබ කිරිවර පර කෙල දුන්නා. වැටි වැටි වාරය වාරේ හිනේ හුණු තාලයයි රහසක මං මොකද බලලා විදිහට අපගමන් දෙන්නේ ඉම්බර යත්තටම විශේෂම මතක් කරන්න ඕනේ මේ දක්ෂිණ සාර ඒ වගේම අනංජයේ රංගනය සම්බන්ධව විශේෂම මතක් කරන්න ඉතින් පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් කොහොම හදවතට දැනෙන තමන්ගේ දෙමව්පියන් සමග තමන්ගේ දරුවන් සමග නරඹන්න ඔබට තාම මතක සිතපල්ලා ඉතින් නිරවේදීන් කරගත් මේ ආරම්භ කරන හැමෝටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එක්ක චිත්‍රපටේ නරඹන්න ඔබ අදහස් කරනවා යම් බවලම ඉලස. Stop this! දැන් ඔයාට ඕනේ දුව කොහොම හරි දිනන්නනේ. මද ලංකා චිත්‍රපටයේ අම්මාවරු වෙනුවෙන් පමණක් වෙනුව විශේෂ දර්ශනයක් සඳහා සහභාගී වෙලා තමයි මේ අපි ඉන්නේ. ඉතින් මමත් අද තමයි පළවෙනි වතාවට මද ලංකා චිත්‍රපටය මගේ දැසින් නරඹුවේ. ඊට කලින් මගේ ඔළුවේ තිබුණේ අපි රූගත කරපු දර්ශන විතරයි. එහෙම මවාගත්ත දර්ශන ටික කීපයක් විතරයි. මද ලංකා අනිවාර්යයෙන්ම බලන්න. ඔබ අම්මා කෙනෙක් වුණත් නොවුණත් අනිවාර්යයෙන්ම මද ලංකා චිත්‍රපටය බලන්න. මුළු සමාජයටම හොඳ ආදර්ශයක් ගෙන දෙන ලස්සන චිත්‍රපටයක්. ඉතින් මේකේ විශේෂත්වම දේ මේකේ වයස් සීමාවක් නැහැ. පවුලේ සියලුම දෙනාට එකට ඉඳලා නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. ඒ වගේම ඔයගොල්ලන්ට ලොකු පණිවිඩයක් මේකෙන් ගන්න පුළුවන්. ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම මද ලංකා බලන්න කියලා. හොඳ අම්මෙක් වෙන්න මට බැරි වෙන්නේ නැති. හොඳ දරුවෙක් හදන්න එක බාධාවක් නෙවෙයි. මගේ පළවෙනි චිත්‍රපටය. ඉතින් මම ආදරෙන් ආරාධනා කරනවා ළඟදීම තිරගත වෙනවා. බලන්න ඉන්න කියලා. ඔයාගේ තවත් ශක්තිය ගන්න පුතේ. ඔයද ධෛර්යයට පුළුවන්. ඔයාව රිද්දවන්න විතරයි. මේ ඔයා එනවද මට සේවක රයිට්ස් ගැන කතා කරන්න? මන්න කියන්නේ අනිවාර්යයෙන්ම ෂුගර් ඩැඩි කෙනෙක් ඇති. මොකක්? තේරුණොත් හොඳයි. නොතේරුණොත් ඊටත් වඩා හොඳයි. අවංකම කියන්නේ මගේ ජීවිතේ මං තිරේදී දැක්කා වගේ හා සමාන බොහොම සමානකම් මට විතරක් නෙමෙයි මම හිතන්නේ දික්කසාදයකින් දරුවෙක් ඉන්න ඕනම අම්මා කෙනෙක් විඳින සියලුම ගැටලු බොහොම ලස්සනට ඒ වෙන්න ඕනේ විදිහටම තාත්වික භාවයේ ඉහළින්ම තියෙන අතිසාර්ථක චිත්‍රපටයක්. නැත්නම් මම මේ වගේ කතා කරන්න එන්නෙත් නැහැ. ඉතින් එකම ආරාධනාව වගකීම් දරන හරියට දරන ඒ දෙමව්පියන්ගේ ජීවිත මොන වගේද වෙන්නේ කියලා අත්විඳින්න නම් මද ලංකා චිත්‍රපට අනිවාර්යෙන් බලන්න. විශේෂයෙන්ම කාස්ට් එකේ ඉන්න සියලුම දෙනාටත් DOP රංගනටත් අධ්‍යක්ෂතුමා නිෂ්පාදකතුමාට මගේ හදවතින් සිතයි. ධනංජය කවදාවත් නැති ආදරයක්
මගේ හිතේ ධනංජය ගැන අද මේ චිත්‍රපටය බලුවට පස්සේ ඇත්තටම කියනවා ඇති වුණා. ඇත්තටම ආදරේ ධනංජයට සැලුට් කරනවා හොඳ යක්තියක් කරනවා. ඒ වගේම මෙතනින් යන පරිස්සම් වෙලා ගන්න ඉතින් මේ වගේ අයගෙන් තමයි මට මෙතනින් යන පරිස්සම් වෙන්න ඉන්නේ. ඒ වගේම මේ තරින්දි හරිම තරු ගුණේ තියෙන නිලියක් හරිම ආදරය දෙනවා. ඒ දක්ෂතාවය ගැන හරි ආඩම්බර හිතනවා තව බලාපොරොත්තු තියාගන්න පුළුවන් අපේ නිලියක් අපේ රටට අවශ්‍යයි. පිරිමි වේශයේද කෙනෙක් දැන් මම හොඳට දන්නවා. මේක පටන් ගන්න තැන ඉඳලා මගේ ඇසල තිබුණේ කඳුළු. මගේ චරිතය මම හිතන්නේ කඳු චරිතයක් කියලා. මොකද හැම අම්මා කෙනෙක්ටම හැම දරුවෙකුම එකම විදිහට දැනෙනවා අඩුයි තමන්ගේ දරුවට දැනෙන ආදරය සෙනෙහස. ඒ වෙනුවෙන් හිටපු අම්මා කෙනෙක් මම ඉතින් චිත්‍රපටිය බලද්දි හිතනවා ටිකක් නපුරුදන් එක්ක යන නිසා ටිකක් සරපරුෂය වගේ කියන නැහැ. මම හිතන්නේ මම මගේ දරුවට තිබුණ ආදරේ. ඉතින් ප්‍රශාන්තියක මාත් එක්ක ස්ක්‍රිප්ට් එක ගැන කියනකොටම මටත් එකපාරට සෙන්සිටිව් වෙලා ප්‍රශාන්තියක මට කිව්වේ නෑ නම් එහෙම දෙයක් නෙවෙයි. මේ ඔයාට ඔයාගේ දරුවා ගැන තියෙන මව්වත් භාවය. ඉතින් ඒක හැම වෙලේම නම්බර් 1 කරගෙන වැඩ කරන්න. එතකොට ඔයාට එක්ස්ප්‍රෙෂන් එක ගන්න ලේසි. ඇත්තද? ඔයා සෙහෙමද? හොඳට මතක තියාගන්න එමි. බොරු කියලා පුරුදු වුණොත් ඇත්ත කියන්න අමතක වෙනවා කියලා. කිසිම මනුස්සයෙක් මට අවස්ථාවක් දුන්නේ නෑ